ඔයාට ටෙක්ස්ට් එඩිට් කරන මාළු සුළු විදියක් තියෙන. නැත්නම් ප්‍රීමියර් ප්‍රෝ වල ලොකු තාක්ෂණයක් මොකුත් නැහැ. ඔයාට එක විදියක් තියෙනවා T ඔබලා ටෙක්ස්ට් ටූල් එක අරගන්න පුළුවන්. T අරගෙන ඊට පස්සේ ඔයාට මෙතන සිලෙක්ට් කරපු ගමන් ටෙක්ස්ට් ග්‍රැෆික් කැලක් මෙහෙම වැටෙනවා. ඔයාට මෙතන ඉඳලා ටයිප් කරන්න පුළුවන්. අපි මෙතන දාගමු. මෙතන Shroud of Turin එක ගැන කියන්නේ Shroud of Turin කියලා දැම්මා. ඊට පස්සේ ආයෙ දැන් මේ මෙතන බලන්න ගියොත් ආයෙ මෙතන ටෙක්ස්ට් එකක් වදින. ඒක නිසා සිලෙක්ට් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ මේ පේන ඇති මේ අපි ටෙක්ස්ට් එකක් දැන් මෙතන උඩට දාගන්න තමයි තියෙන්නේ. මේක ඔයාට එඩිට් කරන්න ඕන නම් ඔයා යන්න ඕනේ Essential Graphics වලට. ඊට කලින් මම කියලා දෙන්නම් කොහොමද ටෙක්ස්ට් T ෂෝට්කට් එක යන්නද කරන්න කියලා. ඒක තමයි ඔය Essential Graphics වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා පොඩි icon එක new layer කියලා. new layer ඔබලා ටෙක්ස්ට් දෙන්න තියෙන්නේ. ටෙක්ස්ට් දුන්න ගමන් ඔයාලට පේන මෙතන අලුත් ටෙක්ස්ට් layer එකක් තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේක සිලෙක්ට් කරලා මෙතනින් පුළුවන් මේක සෙන්ටර් කරගන්න පුළුවන්. මෙතන align center vertically align center horizontally කරපුවා මේක මැදට වැටෙනවා. අපි ආයෙ මෙතන Shroud of Turin කියලා ගහගම මේක ඩබල් ක්ලික් කරාම එඩිට් කරන්න පුළුවන්. Shroud of Turin. මෙතන මොකුත් පේන්නේ නැහනේ. ඒක නිසා අපි කරගන්න ඕනේ මේ ටෙක්ස්ට් එක Essential Graphics වලට ගිහිල්ලා ආයෙ ටෙක්ස්ට් එකට ගිහිල්ලා අපි ෆොන්ට් එක මාරු කරමු the bold font වලට. the bold font එක ගත්තා. ඊට පස්සේ bold font කටයි අපි lemon milk දාගමු. දැන් bold font පාවිච්චි කරපු කාලේ ඉවරනවා. lemon milk දාගත්තා. මේ ටෙක්ස්ට් එක center align ටෙක්ස්ට් කරා. මොකද නැත්නම් ආයෙ ටයිප් කරද්දි මාරුණා මේ alignment. ආයෙ මෙතන ගිහිල්ලා vertically horizontally center කරා මම ඔබලා. දැන් ආයෙ මැදටම වෙලා තින්නේ මේක පේන්න නිසා අපි පිටසට background එකක් දාගමු. මෙතන stroke එකක් දාගන්න පුළුවන්. මෙතන tick box එක on කරලා අපිට ඕන කලර් එක දීලා මට දැන් stroke එකක් නෙවෙයි ඕනේ background එකක් දාගන්න ඕනේ. ඒ නිසා පේන ඇති මම මේ check box එක ටික් කරපු ගාම background එකක් වැටෙනවා default එක. මෙතනින් ඔයාට මාරු කරගන්න පුළුවන් කලර් එක ඇත්තටම. කලර් එක මාරු කරලා මෙතන දෙන්න පුළුවන් කොච්චර percentage එකකින් පේනවද කියලා. ඒ කියන්නේ opacity එක. ඊට පස්සේ මෙතන දෙන්න පුළුවන් ඒකේ size එක. ඊට පස්සේ මෙතනින් දෙන්න පුළුවන් මෙතන කියන්නේ අතන corner radius කියලා. මෙතන border එකේ round දෙන්න පුළුවන්. මෙතෙන් පුළුවන් ඔයාලට ටෙක්ස්ට් එකේ shadow එකක් දෙන්න. අපි නිකන් try කරලා බලමු සුදු වගේක් දාලා නැත්තම් පේන්නේ නැහැ. ඕකේ දුන්නා ඔයාලට වෙනදී මේ shadow එක වැටෙනවා. ඔහොම තමයි Premiere Pro වල ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා ඒක edit කරන්නේ. ඔයා මොකද ඉක්මනින් ඉගෙන ගත්තා නම් අපි subscribe දාලා support එකක් දෙන්න. ජය වේවා.